සුමුදු පුතා කොහෙද යන්නේ? ඔයා දන්නවනේ බොක්ක. ඉතින් මේ දවස් ටිකේ චිල් එකේ සුමුදු සීතලේ අපේ ගෙදර කට්ටියත් එක්ක බැස්සා බීච් එකට බ්‍රෝ. එලකිරි අහනකො මේ කාලෙකින් දෙන්නත් එක්ක සෙට් උනේ. අඩෝ අපි දෙන්නත් එක්ක සින්දුවක් කියමුද? අඩේ ඒක පට්ට අදහස මචං. මාත් මේ පට්ට කම්මැලිකම ඉඳලා මේ ගෙදර මිනිස්සුත් එක්ක පොඩ්ඩක් එළියට බැස්සේ. මොකද කියන්නේ දෙන්නත් එක්ක අලුම් සින්දුවක්. මේ අහනකො රහක් තියෙනවා මං කියන්න හරියද? අපිට හඳරවන මේ අයියා ඉන්නවනේ. ඒකේ කටහඬ පොඩ්ඩක් අවුලක් නැහැ. හරිද? මම දැන් මං කියනවා වගේ අයියාගේ කටහඬින් කවුරුද සින්දුව කියන්න හරියද? ආලා බලනවා. එපානේ හරි නෑ නෙහිම ආනෝක අනිත් එක අයියාගේ වීඩියෝ දාම එකයි YouTube එකේ දාලා තියෙන්නේ. අයියා සින්දුවක් කිව්වොත් අවුලක් කියයිද බං? කවුරුත් subscribe කරන්නෙත් නෑනේ බං අයියා. පව් හැබැයි අයියා වැඩ ඇස්සේ වීඩියෝ හදන්නේ. කමන්නේ. අපි අයියට chance එකක් දීලා බලමු නේ. අඩෝ උඹ මගේ කාවා. පව් මචං. අපි අයියට chance එකක් දීලා බලමු හරිද? අපි දෙන්න පැත්තකට වෙලා බලමු අයියා සින්දුව කියන. හැබැයි මේ මගේ කට තමයි මචං ඕපන් වෙන්නේ. අඩෝ ඒ වුණාට බං අයියාට මිනිස්සු එක එක ඒවා කියලා කමෙන්ට් එකක් දායිද බං? කමන්නේ අයියාගේ වීඩියෝ වලට කමෙන්ට් උත් නෑ බං. මේ මිනිස්සු නිකන් බලලා යනවා විතරයි ලයික් එකක් දාන්නෙත් නෑනේ බං. කමන්නේ. අපි අයියට සින්දුවක් කියන්න ගියමු. බලලා එයාලා හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න යන්නේ නේ බං. ඒක ඇත්ත බං. කාටුන් ජීවිතේලා ඉන්න අපිට තේරෙන දේවල් මිනිස්සුන්ට තේරෙන්නේ නෑනේ බං. වැඩාසි අමාරුවෙන් ගේමක් ගහන්න හදන කොල්ලෙක්ට උදව්වක් වශයෙන් සල්ලි කැපෙන්නේ නෑනේ බං. subscribe පාරක් දාන්න ගියානම් මොකද වෙන්නේ නේ බං. අයියත් සතුටින් ඊට පස්සේ ආසාවෙන් මචං වීඩියෝ දානවා ඊට පස්සේ. අපි ඉතින් එහෙම ගියමු. ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා යන්නේ වීඩියෝ එක බලලා නිකන් යන්න එපා. නිකන් තියෙන like button එකත් ඔබලා subscribe පාරකුත් දාගෙන යන්න. හරි දැන් බෝරෙන්ගෝ මාත් එක්ක මෙතන ෂේප් එකක් දාගෙන අයියාගෙන සින්දුව චුට්ටක් අහන් යමු. හා මචං අපි දෙන්න ෂේප් එක මෙතන නැපත් දාගමු. මට හිතෙනුත් මම නටනවා හැබැයි ඈ. හමු වීම වෙන්වීම ලෝකේ ඇති හැම භවයේ අපි මෙහෙම සමුගන්න ඇති අපේ වැරදි නොමයේ මේ සසරේ ඇති හැම සතුට කෙලවරම දුකකුත් නැති. නිදාගෙන උඹට මොකද බං එකපාරට උනේ? අඩෝ මැද්දෙන් ඇඩ් එකක් ගියා නම් සෝරි බං. ඒක පොඩ්ඩක් ලස්සනට කියුණා හැබැයි ඒකයි බං. හරි මේ අහනකො දැන් අපි දෙන්න මැද්දෙන් ඇඩ් එකක් දාලා මේක කෑව හරිද? ඊගාව කීරියත් අයියට සින්දුවක් කියන්න ගිහින් බලන කට්ටියට subscribe පාරක් දාලා like එකක් දාන්න කමෙන්ට් එකක් කියන්න ගිහින්. වරදක් කළත් සිතකින් නෙවෙයි. අනේ මට සමාව වෙන්න යාළුවනේ. ඔයාලා like එකක් දාලා subscribe පාරක් දාගෙන යන්න.